යමු කාමරයක් කරන්න. Hello lamai, welcome back to my YouTube channel. උදා වුණ 2026 අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් ආරම්භයක් නේ. ඉතින් මේ අවුරුද්දේ මගේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නේ අලුත් අවුරුද්ද පිළිගන්න මම මගේ රූම් එක ලස්සනට ඕගනයිස් කරපු විදිහ. වීඩියෝ එක බලන්න කලින් තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම එළියට ආවේ මේ පැත්තේ තියෙන ලස්සන ටිකක් බලලා හිත නිදහස් කරගන්න. ඇත්තටම ළමයි උදේ පාන්දර මේ විදිහට දකින්නවා කියන්නේ හිතට මාරම නිදහසක් තමයි දැනෙන්නේ. ඊට පස්සේ මම මූණකට හොදගෙන ඇවිල්ලා මගේ මෝර්නින් ටී එක හදාගත්තා. මේ වගේ ලස්සන මෝර්නින් වයිබ් එකක තේ එකක් බොන එක හරිම රිලැක්සින්. ඉතින් අපි මේ තේ එක බීලා එමු. ඉතින් මම මගේ මෝර්නින් ටී එක රස විඳින ගමන් මම ආසම කරන ස්ටෝරි එකක් බලන්නත් අමතක කළේ නෑ. ඔන්න ඔය විදිහට තමයි මම මගේ තේ එක බොන එක ඉවර කළේ. 2026ට මේ ලස්සනයිනේ. 2026ට කාමරේ ලස්සනට තියෙන්න ඕනි. උදේ පාන්දර නැගිටිනකොට මකුළු දැල් පීච්චේව දකින්නට වඩා ලස්සන පරිසරයක් දකින්න එක හොඳයිනේ. ඒ කියන්නේ මේක ප්ලේන් කරන්න කිසිම දෙයක් කරන්න නැහැ. ඔය මකුළු දැල් පොඩක් කඩලා මේ තීනේව චුට්ටක් එහෙට මෙහෙට කරන්න විතරයි හදන්නේ. එහෙනම් අපි යමු කාමරයස් කරන්න. තේක බීලා ඉවර වෙලා මම මගේ මේසය අස් කරන්න පටන් ගත්තා. ඇත්තටම මම මේ දේවල් අස් කරන ගමන් තනියම කියව තමයි මේ වැඩේ කළේ. ඔයාලටත් මේ වගේ වැඩ කරද්දි තනියම කියවන පුරුද්දක් තියෙනවද? මොන වුණත් තනියම කියව මේසය අස් කරද්දි මට මේ වැඩේ කිසිම කම්මැලිකමක් නැතුව කරගන්න පුළුවන් වුණා. ඇත්තටම මම විශ්වාස කරන දෙයක් තමයි අපේ වටපිටාව ක්ලීන් එකට තියෙනකොට අපේ හිතට දැනෙන පීඩනය ගොඩක් අඩු වෙනවා කියන එක. විශේෂයෙන්ම අලුත් අවුරුද්දක් පටන් ගද්දි මේ වගේ ස්පේස් එකක් පිළිවෙලට තියාගත්තාම වැඩ කරන්න මාරම ફોකස් එකක් එනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ දවස පටන් ගන්න කලින් පොඩි වෙලාවක් කරන් Tamanගේ වැඩ කරන තැන ලස්සනට ඕගනයිස් කරලා බලන්න. ඒකෙන් ලැබෙන මානසික නිදහස ඔයාලටත් අනිවාර්යයෙන්ම දැනේවි. කොහොම හරි මගේ මේසස් කරන වැඩේ මම සාර්ථකව ඉවර කළා. ඊළඟට මම ගියේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. උදේම මේ වගේ වැඩ ටිකක් ඉවර කරලා රසම රස කෑමක් කනකොට දැනෙන්නේ මාරම සැටිස්ෆයින් හැඟීමක්. ඉතින් අපි දැන් උදේට කාලා ඉමු.
මේ විදිහට උදේ කෑම එක කනගමනුත් කලින් දාගත්ත ස්ටෝරි එකේ ඉතුරු ටික බලන්නත් අමතක කළේ නෑ. ඉතින් උදේට කාලා ඉවරුණ ගමන් මම ආයෙත් වැඩට බැස්සා. ඊළඟට මම ලෑස්ති වුණේ මගේ ඩ්‍රෙසින් ටේබල් එක අස් කරන්න. කාමරේ ඉතිරි වැඩ ටික කරද්දී මේක මෙතන තිබුණොත් මට ටිකක් කරදරයි වගේ හිතුන නිසා මම මුලින්ම මේසේ උඩ තිබුණු බඩු ටික ඔක්කොම වෙන තැනකින් තියලා මේසය හොඳට ක්ලීන් කරගත්තා. ඊට පස්සේ කාමරේ තව ටිකක් ස්පේස් එක හදා ගන්න ඕන නිසා මම මේක හිමීට සාලට තල්ලු කරගෙන ගියා. අපි බලමු කාමරේ අනිත් වැඩ ටිකත් ඉවර කරලා මේකට ආපහු වලුත් ලුක් එකක් දෙන්නේ කොහොමද කියලා. ඩ්‍රෙසින් ටේබල් එකේ වැඩ ඉවරුණාට පස්සේ මම ඊළඟට කළේ මගේ අල්මාරිය අස් කරන්න පටන් ගත්ත එක. කාලෙකින් බැලුවේ නැති නිසාද මන්දා ඒකේ වටේට මකුළු දැල් ගොඩාක් බැඳිලා තිබුණා. ඉතින් ඒ ටික ක්ලීන් කරගන්න ගමන් මට හිතුණා මුළු කාමරේම මකුළු දැල් ටික කඩලා දාන්න ඕනේ කියලා. දැන් තමයි ලොකුම වැඩේ තියෙන්නේ. ඒ තමයි මුළු කාමරේම මකුළු දැල් කඩන එක. මං වහලේ ඉඳන් හැමතැනම තිබුණු මකුළු දැල් ටික අයින් කරලා මුළු කාමරේම හොඳට ක්ලියර් කළා. කාමරේ වැඩ ඉවරුණාට පස්සේ මම ආයෙත් අල්මාරියේ ඉතිරි වෙලා තිබුණු මකුළු දැල් ටික ඔක්කොම කඩලා පිරිසිදු කරා. කාමරේ හැම මොල්ලක්ම ලස්සනට සුද්ධ කරන්න ඕන නිසාම අන්තිමට මම අල්මාරියත් හිමීට එළියට ගත්තා. ඇත්තටම මේ වගේ පිළිවෙලකට පිරිසිදුවට තියෙනකොට හිතට දැනෙන්නේ මාරම නිදහසක්. අල්මාරියෙන් පස්සේ මම දැන් ලෑස්ති වෙන්නේ මගේ ඇඳුම් අහුරන තැන පිරිසිදු කරන්න. ඇත්තටම බලන්නකෝ ඒකෙත් මේ තරම් මකුළු දැල් බැඳිලා තිබුණා කියලා මම දැක්කේත් අදමයි. ඉතින් ඒ හැමතැනම තියෙන මකුළු දැල් ටික අයින් කරලා මම ඒක දැන් හොඳට ක්ලියර් කරනවා. දැන් නම් කාමරේ සෑහෙන ඉඩක් තියෙනවා ඉතිරි වැඩ ටික කරගන්න. කාමරේ අස් කරන ගමන්ම මම ඊළඟට කළේ මුළු බිමම හොඳට අතු ගන්න ගත් එක. ඒ වෙලාවෙම මගේ ඇඳත් පොඩ්ඩක් ෂිෆ්ට් කරලා ඇඳ යට හැංගිලා තිබුණු මකුළු දැල් ටිකත් මම ඔක්කොම අයින් කළා. ඇත්තටම ඇඳ තිබුණු තැනත් මේ තරම් දූවිලි තිබුණා කියලා මම දැක්කේ ඇඳ එතනින් අයින් කළාට පස්සේ. දැක්කද ඒක? මටමයි ඉතින් මේ වගේ අමුතු දේවල් වෙන්නේ. ඔයාලටත් එහෙමද? මම නම් මේ වගේ වෙලාවට වැඩ කරන්නේ ඔය වගේ සින්දුවක් කියාගෙන තමයි. ඉතින් ඔයාලත් මම වගේමද? කමෙන්ට් එකකින් කියන්නකෝ බලන්න. දැන් ඉතින් මේ හැමතැනක්ම හොඳට පිරිසිදු කරලා මම මුළු කාමරේම ස්වීප් කරනවා. ඔන්න ඒ හරියට ලස්සනට අතුගාලා ඉවර කරලා මම ආයෙත් ඇඳ තිබුණු විදිහටම පිළිවෙලකට හැදුවා. දැන් ඉතින් මේ වැඩේ සම්පූර්ණයෙන්ම ඉවරයි. ඔන්න ඔහොම ඇඳ තිබ්බ විදිහටම සෙට් කරලා ඉවර වෙලා මම දැන් බලන්නේ ජනෙල් ටික දිහා. කාලෙකින් මේවා ක්ලීන් උනේ නැති නිසා සෑහෙන දූවිලි ගොඩක් එකතු වෙලා තිබ්බා. ඉතින් ජනෙල් වීදුරු ටික එකින් එක හොඳට පිහදාලා ගන්නවා. හැබැයි මේ වැඩේට සෑහෙන වෙලාවක් යන නිසා හැම එකක්ම වීඩියෝ කරන්න නම් මට බැරි වුණා. කොහොම හරි අන්තිමට ඒ වැඩෙත් ඉවරයි. දැන් කාමරය ඇතුළට හොඳට එළිය වැටලා ලස්සන ලුක් එකක් තියෙනවා. ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ මගේ ක්ලීනින් වැඩ ටික ඉක්මනට ෆිනිෂ් කරන්න. ඇත්තටම හැමදේම පිළිවෙලකට ඉවර වෙගෙන එද්දී ලොකු සහනයක් දැනෙනවා. ඔන්න එහෙනම් මේ තමයි මගේ රූම් ක්ලීනින් එකේ අවසාන ටික. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න.
ෆයිනලි කාමරය ඇස් කරන වැඩ ටික නම් දැන් ඔක්කොම ෆිනිෂ්. ඒත් එක්කම මට දැන් සෑහෙන්න ටයර්ඩ්. ඒ වගේම හොඳටම බඩගිනි. ඉතින් මං තවත් පරක්කු කරන්න නැතුව එහෙම්ම ගිහින් දවල්ට කෑවා. ඇත්තටම මහන්සි වෙලා වැඩක් කරලා ඉවරුනාම දැනෙන ඒ සැටිස්ෆැක්ෂන් එක නම් කියලා වැඩක් නැහැ. කාලේ ඉවරුන ගමන්ම මම ආයෙත් ඉක්මනට කාමරය අහුරන්න පටන් ගත්තා. ඇත්තටම අපේ කාමරය කියන්නේ අපි වැඩිපුරම ඉන්න තැනනේ. ඉතින් ඒක අස්පස් කරද්දී අපේ ඔළුවේ තියෙන නෙගටිව් සිතුවිලිත් අයින් වෙලා යනවා වගේ දැනෙන්නේ. ඔයාලටත් වැඩ ගොඩ ගහලා හිතට ස්ට්‍රෙස් වගේ දැනෙනවා නම් ඉස්සෙල්ලාම කරන්න තියෙන ලේසිම දේ තමයි තමන් ඉන්න තැන අස් කරගන්න එක. තව දෙයක්. අපි මේ වගේ කාමරය අස් කරද්දී වැඩකට නැති පරණ දේවල් අයින් කරනවනේ. ඒ වගේම තමයි අපේ ජීවිතේ. අපිට වැඩක් නැති අපේ හිත රිද්දන පරණ දේවල් අයින් කරලා දැම්මොත් විතරයි අලුත් දේවල් වලට ඉඩක් ලැබෙන්නේ. ඉතින් මේ රූම් ක්ලීනින් එක මට ලොකු මයින්ඩ් රිලැක්සින් එකක් වුණා. ඔයාලත් මේ වගේ පොසිටිව් විදියට හිතන්න පටන් ගන්න. එතකොට තමයි අපිට ඕනෑම ප්‍රශ්නයකට හරිම කාම් එකේ මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. එන්න බලන්න මෙයා මගේ ඇඳ උඩට හොරෙන් ඇවිල්ලා නිදි. ඒ විතරක් නෙවෙයි අපි කරන හැම පුංචි වැඩකම වුණත් ලොකු එනර්ජි එකක් තියනවා වගේ දැනෙවි. ඉතින් ඔයාලත් මේ වගේ පුංචි වෙනස්කම් වලින් Tamanගේ දවස හැපි එකේ ගත කරන්න උත්සාහ කරන්න. මකුළු දැල් කඩලා දූවිලි වැදලා තිබුණ නිසා මම හැම්ම ගියා නාගෙන එන්න. ඉතින් ඔන්න දැන් තමයි ඔයාලා හැමෝම බලන් හිටපු වෙලාව ඇවිත් තින්නේ. ඒ කියන්නේ මගේ කාමරේ ෆයිනල් ලුක් එක බලන්න දැන් ඔයාලට පුළුවන්. ඇස් ආදරෙන් පුරෝනා හිත පාළුවෙන් කලෝනා ඔපම. ඉතින් මේ තමයි මගේ කාමරේ ෆයිනල් ලුක් එක. සෑහෙන මහන්සි වුණත් අන්තිමට මේ වගේ පිළිවෙලකට තියෙනවා දකිද්දී ඇත්තටම ගොඩක් සතුටුයි. මම හිතනවා ඔයාලත් මේ වීඩියෝ එකෙන් මොනාම හරි දෙයක් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න ඇති කියලා. ඒ වගේම මගේ වීඩියෝ වලට කැමති නම් මාව subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. මෙච්චර වෙලා මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් thanks. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. bye bye.